ආදරණීය දිනපොතට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. එක දිගටම කෑම වීඩියෝ අරන් ආපු නිසා ඔන්න අද වෙනස් වීඩියෝ එකක්. මමයි හස්බන්ඩුයි දෙන්න ගාල්ලේ තියෙන හරි ලස්සන තැනක් බලන්න තමයි ගියේ. ගාල්ල හොළුවාගොඩ රිවර් පාක් එක බලන්න තමයි අපි දෙන්න ගියේ. ලොකු ඉඩ ප්‍රමාණයක හදලා තියෙන නිසා හරිම නිදහසේ කාලය ගත කරන්න පුළුවන් හරි ලස්සන රිවර් පාක් එකක් තමයි හොළුවාගොඩ රිවර් පාක් එක කියන්නේ. කලබල නගරයෙන් මොහොතකට මිදිලා නිහඬ නිස්කලංක පරිසරයක මොහොතක් තනි වෙන්න කියාපුම තැනක් තමයි මේ ඉතින්. ගමක ජීවත් වන අපිට නිහඬ නිස්කලංක පරිසරය උපරිමයෙන් විඳින්න ලැබුණට නගරයක ජීවත් වෙන අයට ඒකට විඳින්න ලැබෙනවා හරි අඩුයිනේ. අන්න ඒ වගේ අයට මේක හරිම වටිනා තැනක්. දවල් කාලයට වඩා රාත්‍රී කාලයට මෙතන ගොඩාක් ලස්සන ඇති කියලා මම හිතනවා. ගස්සෙවනක වාඩි වෙලා නිදහසේ පොතක් කියවන්න, යාළුවෝ කට්ටියත් එක්ක ඇවිල්ලා මොනවා හරි කන ගමන් සුහද කතා බහ කියදෙන්න, ව්‍යායාම කරන්න, හවසට ඔයාලගේ ආදරණීයයන් දරුවන් එක්ක ඇවිල්ලා නිදහසේ කාලය ගත කරන්න කියාපුම තැනක්. පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න ප්ලේ ඒරියා එකක් වගේම කෑම කන්න අපන ශාලාත් මෙතන තියෙනවා. අපි දෙන්නත් ඉතින් පොඩි කයියක් දාගෙන මේ රිවර් පාක් එක වටේම ඇවිදලා තමයි ආයෙත් ගෙදර ගියේ. මේ වීඩියෝ එක පුරාවටම මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලටත් ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න. Dear Diary YouTube channel එක subscribe කරන් යන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා.